ඉතින් කොහොමද ඔයාලට අද මට හිතුණා ඔයාලත් එක්ක බෙදාගන්න මම මිලදී ගත්ත පුංචි උපකරණ ටිකක් ඔයාලටත් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතලා. බලන්නකො මේ බොබින් කේස් එක. මේකේ බොබින්ස් එක්කම තමයි තිබුණේ. මේකේ බොබින්ස් 25ක් තියෙනවා. මේක 950ක් වගේ මුදලකට තමයි මම ගත්තේ. මම මේව මිලදී ගත්තේ පිටකොටුව රතුපල්ලි අසල තියෙන හාර කියන ෂොප් එකකින්. මේ කේස් එකේ නම් බොබින්ස් දාලා තිබුණේ හිස් තිබුණේ. මම මේ නූල් ඔතපු බොබින්ස් ටිකක් ඒකට දාලා තියෙන්නේ. මේක නම් මුදල රුපියල් 400ක් වගේ මට මතක හැටියට. ඒකේ මිල සඳහන් කරලා නැති නිසා මට ඒකේ මුදල හරියටම මතක නෑ. 400 ගාණක් උනේ. මෙන්න මේ ට්‍රිමර් එක ඇත්තටම මට හිතෙනවා හොඳයි කියලා. අපි සමහර වෙලාවට ගන්න ඒවා නිකම්ම මලකඩ කන නිසා මේ ඔයාලා එම්බ්‍රොයිඩර් ෆ්ලවර්ස් කට් කරන්න වගේ හොඳයි. මෙන්න මේ සිස් එක පුංචි වුණාට රුපියල් 300ක් වගේ මුදලකට ගන්න පුළුවන් උනේ. තව මෙන්න මේ ටේප් වගේ තියෙනවා. උන තරම් වලට ලස්සන කලර්ස් වලින් සෙන්ටිමීටර්ස් සහ අඟල් වලින් තියෙන ටේප් වර්ග තියෙනවා. ඒකත් මම මිලදී ගත්තේ. මට ටේප් ඕන තරම් තිබුණත් මට ඒකට ඇත්තටම ආසයි තියලා ගත්තා. මම ඔයාලට පෙන්නන්නම් මේ අයිලට් ප්ලයර් එක. මේක නම් මේ පුංචි බබාලාගේ ඇඳුම් වලට සෙට් කරන අයිලට් ප්ලයර් එකක්. මේකේ ඩියුරබිලිටි එක නම් මම එච්චර දන්නේ නැහැ. මම මේක පාවිච්චි කරලා නැති නිසා වෙනම අයිලට්ස් ගන්න කිව්වා යාලා. ඒකේ තියෙන අයිලට්ස් එච්චරම හොඳ නෑ කියලා. මම වෙනම අයිලට්ස් උත් ගත්තා. මම පෙන්නන්න ගියේ ඔයාලට තව අයිලට් ප්ලයර් එකක් මම ගත්තා. මම වෙඩින් ඩ්‍රෙස් වල අර පිටිපස්සට ලූප්ස් දාන වෙනුවට කෝඩ් එක පාස් කරන්න මට හෝල්ස් හදාගන්න මේක ප්‍රයෝජනවත් වෙන නිසා. මේක මුදල රුපියල් 2000ක් වගේ වුණේ. මේකේ හෝල්ස් හදාගන්න වෙනම තියෙනවා අයිලට්ස්. මේ ප්ලයර් එක මට හිතෙනවා හොඳයි කියලා. මම ඒ නිසා මිලදී ගත්තේ මේක. ඔයාලට ප්‍රයෝජනවත් වෙනවා නම් බලන්න මේක. මේකේ අයිලට්ස් නම් වෙනම මිලදී ගන්න කියලා යාලා කිව්වා. මේක 4mm කියලා ගහලා තිබුණේ. ඒ වුණාට මට දීලා තියෙන්නේ යාලා 3.5mm තියෙන අයිලට් පැකට් එකක්. වෙනම ඒක මිලදී ගත්තට මට ඇත්තට මේක නම් ප්‍රයෝජනවත් උනේ නැහැ. ඒක මට අයින් කරන්න වෙනවා. ඉතින් ඔහොම තමයි මම මිලදී ගත්ත පුංචි උපකරණ ටික ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවේ. ඔයාලටත් ප්‍රයෝජනවත් වෙයි කියලා මේ වගේ දේවල්. මේ සේරම දේවල් මම මිලදී ගත්තේ හාර කියන ෂොප් එකෙන්. තව මිලදී ගත්ත මම මෙන්න මේ මැෂින් ලයිට් එක. මගේ මැෂින් ලයිට් එක එකපාරට වැඩ කරන්නේ නැතුව ගිය නිසා මේක රුපියල් 1000ක් වගේ මුදලකට තමයි ගත්තේ. මෙන්න මේ බ්‍රෑන්ඩ් එක තමයි. තාම මම ඒක චෙක් කරලා නම් බැලුවේ නෑ. සමහර විට හොඳ ඇති කියලා හිතනවා. ඉතින් මෙන්න මේ ෆ්‍රෙන්ච් කර්ව් රූලර් එක මගේ ළඟ ට්‍රාන්ස්පරන්ට් රූලර්ස් තිබුණාට මට හිතුණා මේක හොඳයි කියලා. මම ඒක දැකලා ඉතින් ඒ වෙලාවේ මිලදී ගත්තා. මේක රුපියල් 400ක් වගේ මුදලක් තමයි උනේ. ඔයාලටත් ඒ පැත්තේ ගියොත් මිලදී ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ පුංචි උපකරණ ටික ඔයාලට පෙන්නන්න කියලා හිතුවා. ඔයාලා මැහුම් වලට ආස කරන අය හින්දා මේ බලන්නකො මෙන්න මේ පුංචි උපකරණේ ඔයාගේ මැෂින් එක ක්ලීන් කරගන්න හොඳයි. මේ සියලුම දේවල් මම මිලදී ගත්තේ හාර කියන ෂොප් එකෙන්. ඔයාලත් ඒ පැත්තේ යනවා නම් ඔයාලගේ මැෂින් එකට අවශ්‍ය දේවල් ගන්න පුළුවන් එතනින්.